බිත්තර හදාගන්න පුළුවන් තවත් රසම විදියක් ගැන තමයි අද මම ඔයාලට කියලා දෙන්නේ. ඇත්තටම යාළුවනේ මේක මාරම රසයි. බයිට් එකක් විදියට කන්නත් පුළුවන්. සාමාන්‍යයෙන් හොඳ කැම වේලක් එක්කන් මේක හොඳට ගැලපෙනවා. අපි නම් බලමු රසට ක්‍රිස්පියට සුපිරියටම මේ බිත්තර එක හදාගන්නේ කොහොමද කියලා. මම මුලින්ම මේ විදියට බිත්තර 4ක් කඩාගෙන භාජනයකට දාගන්නවා. මේ බිත්තරේ නම් කහමද දෙකක් තිබ්බා. ඉතින් මේ විදියට ඔයාලා කැමති ප්‍රමාණයකට බිත්තර අරගන්න පුළුවන්. ඔයාලා ගන්න බිත්තර ටික හැදිච්ච කිකිලියක නම් ගොඩක් හොඳ රසකට මේක හදා ගන්න පුළුවන්. දැන් මම මේ විදිහට මේකට ගම් මිරිස් කුඩු ටිකක් ඉහ ගන්නවා. ඒ වගේම සැර ටිකක් වැඩි වෙන කෑලි මිරිස්, ඒ වගේම ලුණු එකතු කරගෙන මේ ටික හොඳින් කලවම් කර ගන්නවා. ඉතින් මේකට වතුර ටිකක් දාන්න පුළුවන් නම් පෙන ගතිය තව චුට්ටක් වැඩි කර ගන්න පුළුවන්. කැමති නම් විතරක් එක දා ගන්න. බිත්තර ටික මේ විදිහට හොඳට අපි කලවම් කර ගන්න ඕන ලුණු ටික කලවම් වෙන්න. ඊට පස්සේ මම මේ බිත්තර මේ විදිහට භාජන වලට දා ගන්නවා. ඔයාලට මේක තනි කේක් ට්‍රේ එකක වුණත් දා ගන්න පුළුවන්. මම ඉතින් ඒ වෙනුවට මේ වගේ භාජන දෙකක දා ගන්නවා. දාගෙන අපි මේක හොඳට ස්ටීම් කරගන්න ඕන. සාමාන්‍යයෙන් වතුර උඩට පයින් නැති වෙන්න ප්‍රමාණයට වතුර දාගන්න නැත්නම් බිත්තර වල වතුර ගියොත් මේක ස්ටීම් වෙන්න ගොඩක් වෙලා යනවා. දැන් මේ තියෙන්නේ විනාඩි හරියටම 3කට විතර පස්සේ විනාඩි 3ක් ගියන් පස්සේ නම් මට හොඳට මේක ස්ටීම් වෙලා තියෙනවා. ඔයා ගන්න ට්‍රේ එකයි ඔයා මේක දාගන්න ඝනකම ප්‍රමාණය අනුව ඔයාලගේ කාලය වෙනස් වෙන්න පුළුවන්. ඉතින් ගොඩාක් ඝනකමට දාන්න එපා. එහෙම වුණොත් ගොඩක් වෙලා ස්ටීම් කරන්න වෙනවා. ඝනකම අඩුවෙන් දාන්නත් එපා. එතකොට අර බැටර් එක ටිකක් වැඩිපුර එකතු කරගන්න වෙනවා. ඒ හින්දා සාමාන්‍ය ප්‍රමාණයට සෙන්ටිමීටරයක දෙකක ඝනකම වෙන්න දාගන්න. දැන් මම මේ විදිහට මේක කෑලි වලට කපා ගන්නවා. කෑලි දෙකකට තමයි කපා ගන්නෙ. දැන් මේ විදිහට මේක පැත්තකින් අරන් තියා ගන්න ඕන. ඔයාලට කැමති ප්‍රමාණයට සාමාන්‍ය මීට වඩා පොඩි කෑලි වුණත් කපා ගන්න පුළුවන්. ඒක ඉතින් ඔයාලගේ කැමැත්ත අනුව හදා ගන්න. ඊට පස්සේ මම පාන් පිටි එකතු කරගෙන ඒකට කෑලි මිරිස්, ඒ වගේම සූදුරු, ඒ වගේම වංගාව තිබ්බ රෝස්මරි ටිකක් එකතු කරගන්නවා. ඒව නම් අත්‍යවශ්‍ය නැහැ. ඒ වගේම සීනි සහ ලුණු එකතු කරගෙන මේ ටික හොඳින් කලවම් කරගන්නවා. ගම් මිරිස් චුට්ටකුත් දාගන්න. රෝස්මරි වගේ දේවල් ආතල් කිචන් එකේ සේවරි නාම යටතේ වලට ගෙදරටම ගෙන්න ගන්න පුළුවන්. මේ WhatsApp message එකක් දැම්මොත් ඉතින් ටැග් කරලත් ඇති උඩ මේ සේවරි products කියන අපේ page එක. ඒකට ගිහිල්ලා ඕනම කුළු බඩුවක් ගන්න. දැන් ඊට පස්සේ පාන් පිටි මිශ්‍රණය මම ඒකෙන් ටිකක් අයින් කරගෙන වෙනම වතුර දාලා ඒ වතුර එකේ අපේ බිත්තර එක පොඟවලා ඊට පස්සේ තමයි මම මේ පිටි එක තවරගන්නේ. සාමාන්‍යයෙන් අර කට්ලට් ඒ වගේම රෝල්ස් බදිනවා වගේ. ඉතින් මම එකපාරක් තමයි මේ විදියට පාන් පිටි තවර ගන්න. ඔයාලට කැමති නම් දෙතුන් පාරක් තවර ගන්න ක්‍රිස්පි ගතිය වැඩි කරගන්න. ඊට පස්සේ ගැඹුරු තෙලේ මම මේ ටික හොඳට බෙද ගන්නවා. සාමාන්‍යයෙන් 2ක් 3ක් වගේ එකතු කරගන්න. ගොඩක් එකතු කරගත්තන් පස්සේ මේක හරියට මේ බෙද ගන්න බැරි වෙනවා. ලස්සන නැති වෙනවා. ඒ හින්දා ගැඹුරු තෙලේ දාන්න පුළුවන් සාමාන්‍ය ප්‍රමාණයකට එකතු කරගෙන බෙද ගන්න. සාමාන්‍යයෙන් ඉතින් අපි මේක ගොඩක් වෙලා බදින්න ඕනේ විනාඩි 3ක් වගේ බෙදගත්තන් පස්සේ හොඳට මැති. මොකද බිත්තර ටික මැද තියෙන ටික හොඳට ස්ටීම් වෙලා තියෙන්නේ. වටේ තියෙන බැටර් එක තමයි කෝට් එක තමයි බෙදෙන්න ඕන. ඒක ඉතින් ගොඩක් අඩු කාලෙකින් අපිට බෙද ගන්න පුළුවන්. ඉතින් මේ විදිහට හදාගත්තොත් යාළුවනේ ඇත්තටම හරිම රසයි. මේ කියලා වැඩක් නෑ නිකන් පයිට් එකක් විතරක් කන්න පුළුවන් සෝස් එක. ඉතින් මං කලින් ගෝ වගේ සියලුම ද්‍රව්‍ය සෝදන නිෂ්පාදනය කරන කුළු බඩු අපි ගාව තියෙනවා. ලංකාවේ හැමෝටම අපේ කුළු බඩු ඕඩර් කරන්න පුළුවන්. ඉතින් පල්ලෙහා තියෙන WhatsApp නම්බර් එකට මැසේජ් එකක් දාලා ඒව ගෙදරටම ගෙන්න ගන්න. දැන් Facebook එකේ යාළුවෝ ගොඩක් දෙනෙක්, ඒ වගේම TikTok එකේ යාළුවෝ ඇති වෙන්න අපෙන් කුළු බඩු ගන්නවා. ඒතර මාර සතුටේ දෙන සපෝට් එකට. එහෙනම් ඉතින් ඔයාලත් මේ විදිහට හදලා බලන්න. ගොඩක් ස්තුතියි මගේ වීඩියෝ එක බලුවට. තවත් රසවත් රෙසිපි page එකේ account එකේ තියෙනවා. ඒවත් බලන්න කියලා ආරාධනා කරනවා. එහෙනම් මගේ යාළුවෝ හැමෝටම සුබ දවසක්. හැමෝටම දීර්ඝායුෂ වේවා.